ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම කොහොමද ඔයාලට? සැපෙන් සතුටෙන් සනීපෙන් ඉන්නව නේද ඔයාලා? ඉතින් මුලින්ම මම කියන්න ඕනි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හදවත්වලට ගොඩක්ම ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම අද අරන් ආවේ හැදුනොත් හොඳ කරන්න බැරි දිය කූඳුළු මල් පිස්සු අරගෙන. ඉතින් මේ දිය කූඩුළු කියන්නේ පහසුවෙන් වගා කළ හැකි, පහසුවෙන් පෝෂණය කළ හැකි ශාකයක්. ඒ වගේම හැමදාම මල් තියෙන ශාකයක්. පුංචි දඬු කැබලි කිහිපයක් සකසාගත් පස්පිස්නේ ආධාරයෙන් යට කරාම ඉක්මනින් පැලවෙනවා. ඒ වගේම මේක අතුමගින් බෝ කළ හැකි ශාකයක් කියලා තමයි හඳුන්වන්න පුළුවන්. මල් ළඟ දැනට තියෙන පොකුරු දිය කූඩුළු පාට තුනකින් විතරයි. ආසයි වගා කරන්න. දිය කූඩුළු තියෙන කෙනෙක් මට එවනවා නම් මං හරි කැමතියි ඔන්න. දිය කූඩුළු වර්ග කිහිපයක් තියෙනවා. ලොකු පෙති සහිත දිය කූඩුළු, සාමාන්‍ය පෙති සහිත දිය කූඩුළු, ඒ වගේම පොකුරු දිය කූඩුළු වර්ග වගේ තියෙනවා. ඉතින් මේ දිය කූඩුළු පහසුවෙන් වගා කරගන්න පුළුවන් සේම අපිට මේක පහසුවෙන් පෝෂණය කරන්නත් පුළුවන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකක් සඳහන් කරලා තියෙනවා. මම හැම ශාකයකටම පාවිච්චි කරන්නේ බිත්තර කටු පොහොර. එහෙම නැත්නම් මැජික් පොහොර. තවත් ආකාරයකින් මම කියනවා අපිට මේකට තව පාවිච්චි කරන්න පුළුවන් කෙසෙල්ලෙලි පල් කරපු වතුර. කෙසෙල්ලෙලි දිය පොහොරත් හරිම වටිනවා. මල් එන්න ඒක හොඳ උත්තේජකයක්. ඉතින් මේ කූඩුළු වර්ග තව තවත් අතු කැබලි පැල කරලා මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්කෝ. මේ දිය කූඩුළු වල මල් පිපෙන්න ගත්තම හරි ලස්සනට පිපෙනවා. හැමදාම වතුර දාන්න අවශ්‍ය වුණත් මෙහි තෙතමනේ සාමාන්‍ය පරිදි තිබිය යුතුමයි. ඒ වගේම ඉරේලියත් සාමාන්‍ය වශයෙන් තියෙන්න ඕනි. වතුර ගලාගෙන යන තැනක හැදුනොත් මේක පහසුවෙන් වගා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම පළාතක ඕනම තැනක වගා කළ හැකි පහසුවෙන් මල් හට ගන්නා ශාකයක්. ඉතින් මේක ලස්සනට මල් පිපෙන ශාකයක් නිසා අපිට ඕනෑම ආකාරයකින් වගා කරන්න පුළුවන්. හැබැයි මේ පෙති හරිම සිනිතුයි. ඒක නිසා වැඩි කාලයක් මල කඩලා පාල් තියාගන්න බෑ. ඔන්න ඉතින් මගේ දිය කූඩුළු පැල ටික වගේම මගේ වත්තේ තියෙන තවත් මල් කිහිපයක් තමයි මේ. පොකුරු වද, පෙටෝනියා, ඊළඟට මේ තමයි අර ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන්නේ ඒක. මේ මල් වර්ග නම් මම හැදුවට තාම නමක් නම් දන්නේ නැහැ. මේක ඉතින් හැම පැත්තෙම තියෙන ශාකයක්නේ. මේ බලන්නකො මේ මල. ඉතින් මේක ගස් විදියට හැදෙන ශාකයක්. මේක වැලක් වගේ යන ශාකයක්. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් බුදු සරණයි.